එතනින් තුෂාර නම් හොඳයි. අනිත් ඒවා නම් කමකට ගන්න දෙයක් නෑ. මට දැන් උගේ නම්වක්වත් මතක නෑනේ. ඔය සමහර ඒවා මගදී හම්බෙනවා. ඒ මගදී හම්බෙද්දී මං දිහා බලන්න එන ආඩම්බරේ. යාළුවෝ සෙට් එකත් එක්ක මං එන ඇටි ඕම කරලා බලන් ඉන්නවා. නොකිය කියන ඔයන්නෙත් මං ගහපු එකක් තමයි කියලා. ඇත්තමයි පව් කියලා හිතනවා. මොකද උදාන්නේ හෙල්ලෝක උඩට ඉඳලා උඩ hina වෙනවා කියලා. අපිට ඉතින් ඔක එකපාරට පාරේ කරගෙන යන්නත් නෑනේ. හේකාන්ත පොඩිය යන්න හදන්නේ. හරි ලොකුයි. ඔහොම ඉඳලා කවුරු හරි එක කෙල්ලෙක් යාළුවෝ ඔක්කොම චපාවලා. මොකද ඒ කියවිල්ල හැමෝටම කී hina වෙනවනේ. ඉතින් එච්චරයි බා. කොල්ල කියන්නේ මෙහෙමනේ. මොනවද මං කරන්නේ? ඔහොම ලව් කළා හරියන්නේ නෑ. කොහෙට හරි අරන් ඵලයන් බං. අරන් ගිහලා දීපන් බං එල්ල කිරි ආතේ සප. මං නම් අරන් ගිහලා දුන්නා මචං නියම සැප. ඒ කියපව ජීවිතේට පිට යන්නේ. එහෙම කිව්වොයිද සතියෙන් වෙන කොල්ලෙක් එක්ක. අක්කෝ කලින් දැනගන්න ක්‍රමයක් නෑනේ. අපේ නිලන්ත එහෙත් ඒක වැඩක් නේ. කොල්ල කියන්නේ එහෙමයිනේ. හොඳට කෙල්ලොත් එක්ක යාළු වෙලා හොඳ ජොලියක් දාගෙන ඊට පස්සේ උන් හිතන්නේ මාරයි කියලා. ඒ වුණාට උන්ගේ මාර පඩනේ තියෙන්නේ. ওই චන්දි වගේ ඉන්නව නේද? ඊට පස්සේ ඉතින් අපි උගේ මෙච්චරයි සයිස් එක වල පස්සේ පොඩ ඔක්කොම චකව් දාන්නේ. මොකද ඌ ඇවිල්ලා කියනවා මේ මේ හරි වැඩක් වෙලා තියෙනවා. ඔය මේ කොල්ලෝ ඉන්නවනේ. සමහර ඒවට ෆ්ලයින් අප්සේ. අනිත් ඒවට ලෑන්ඩින් අප්සේ. ඒකෙන් අපි මේ නිකන්සුල පිටිර වැඩක් නේ. හොඳට දඟලලා කරනවා වැඩේ නම් කරනවා. දුන්නිය හිතේ මාර ගේමක් දුන්න කියලා. මගෙන් අහනවා අමාරුද දෙටියෝ? කැලණි පාරේදී බොල්ලෙල්ලා ගියා වගේ. Yeah.